වෘත්තයකට අංශක 360ක් තියෙන්නේ ඇයි? ඒ වගේම අපිට මාස 12ක් තියෙන්නේ ඇයි? මාස 10ක් තියෙන්නේ නැතුව. ඒ වගේම අපි ඉන්දියාවේ සහ ලංකාවේ ලෝකේ ගොඩක් තැන්වල දුසිම් ගණන් කතා වෙනවා. ඉතින් ඇයි අපි ඒ වගේ ඉලක්කම් ක්‍රමයක් භාවිතා කරේ ටිකක් ගණන් හදන්න අමාරුයි වගේ නේද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මේ හැම එකටම එක ළඟ හේතු ටිකක් තියෙන්නේ. මේකට ප්‍රධානම හේතුව සරලවම කිව්වොත් අවුරුද්දට අපි ගත්තොත් දින 365ක් 365.2.4යි 2.1 ගානක් තියෙන ට්‍රොපිකල් එක ගත්තොත් ඒකට ආසන්න වශයෙන් ගත්තොත් 360ක් කියලා ගන්න පුළුවන්. එතකොට 370 කියලා ගන්නත් තිබුණා නේද? 370 නොගෙන 360 ගත්තේ. ඒ වගේ මේක 10න් ගුණාකාරයක් වෙන්න ඕනේ ලයින් එකකුත් තියෙනවානේ. එතකොට නේ 365ම ගන්න තිබ්බනේ. එතකොට හිතලා බැලුවම 360 ගත්ත එකේ හොඳ හේතුවක් තියෙනවා. ඒකට යන්න කලින් අපි 12 ගැන කල්පනා කරොත් ඇයි 12 ගත්තේ? එතකොට මාස 12 කියන සංකල්පය ගත්තොත් ඒකට ප්‍රධානම හේතුව නැවතත් අහස හා සම්බන්ධයි. අවුරුද්දක් ඇතුළත සාමාන්‍යයෙන් ඉර සහ සඳ 12 වතාවක් එකතු වෙනවා. සමහර අවස්ථාවලදී 13ක් එකතු වෙනවා. ඒ වුණාට මේ ගොඩක් වෙලාවට 12 වතාවක් එකතු වෙනවා. ඉතින් මේ රිපීටින් පැටර්න් එක හින්දා 12 කියන ඉලක්කම ඒක හින්දා තමයි මාස 12ක් අපිට ආවේ. ඒ වගේම 12 කියන අංකය ඊටාම වැදගත් අංකයක්. මොකද ඒක සාධක ගත්තොත්. ඒ කියන්නේ ඒක බෙදන්න පුළුවන් දෙකෙන්. ඒ වගේම තුනෙන්. ඒ වගේම හතරෙන්. ඒක සාමාන්‍ය භාවිතයේදී අපිට ගොඩක් වෙලාවට ගොඩක් දේවල් තුනෙන් බෙදන්න වෙනවා, හතරෙන් බෙදන්න වෙනවා. මේ ඉතින් එහෙම ගත්තොත් 10 කියන අපි දැනට භාවිතා කරන නම්බර් සිස්ටම් එක ගොඩක් වෙලාවට 10 බේස් මිනිස්සු පාවිච්චි කරන්නේ. ඉතින් ඒ 10 බේස් එක තුනෙන් බෙදුවොත් එන්නේ දශම ගණනක් එන්නේ. කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් එන්නේ නැහැ. ඉතින් ඒක ඒ වුණාට මිනිස්සු 10 තෝරගත්තේ ඇගිලි 10ක් තියෙන හින්දා කියලා තමයි දැනට සාමාන්‍ය පිළිගැනීම. මේක ඉන්දියාව කියන්නේ අපි දැන් පාවිච්චි කරන්නේ හින්දු අරාබිය ඉලක්කම් කියලා කියන්නේ. එතකොට ඉන්දියාවෙන් ඩෙවලොප් වෙලා අරාබි එක අරබ ජාතිකයන්ගේ සංක්‍රමණයත් එක්ක යුරෝපයට සහ ලෝකයට ගියාම ඒක නම්බර් 10 බේස් කරගත්ත සිස්ටම් එක සම්මත වුණා. ඉතින් ඒකෙන් තමයි අපි දැන් ඇත්තටම නම්බර් 10 පාවිච්චි කරන්නේ. හැබැයි අපිට හරි මට හරි මම හිතන්නේ ලෝකේ ඉන්න ඕනම ගණිතය ගැන උනත් දුපුද්ගලයෙක් ඉන්නවා නම් මේ නැවත මේ ගණිතය අපිට මේ බේස් එක වෙනස් කරන්න අවස්ථාවක් දුන්නා. ගොඩක් වෙලාවට 12 කියන අංකය තෝරගනි. මොකද 12 ඊටාම ලේසි එදිනෙදා භාවිතයේදී 12 කියන අංකය ඊටාම ලේසි. හැබැයි ඉතින් දැන් වෙනකොට ඉතින් පරිගණක ක්‍රමවා තියෙන හින්දා කම්පියුටර්ස් තියෙන හින්දා අපිට අතීත කාලයේ වගේ ගණන් හදන්න එච්චර අමාරුත් නැහැ 10 බේස් හින්දා. ඒක තමයි ඉතින් ඔය 12 කතාව. ඊගාවට 360ට රයිට් ගියොත් 360ත් ඒ වගේම තමයි. 360 ඊටාම 370 වගේ අගයක් ගන්න නැතුව නැවත 360 වගේ අගයක් ගන්න බොහෝ විට හේතු වෙන්නේ නැති අපි මේ ඒ කාලේ හිටියේ නෑනේ. ඔක මේ ඔක ස්වභාවිකවම වෙච්ච දෙයක්නේ. ඉතින් අපිට හිතන්න පුළුවන් 360 තෝරගන්න හේතුව ප්‍රධාන වශයෙන්ම ඒකටත් ඉතා විශාල සාධක ගණනක් තියෙන සංඛ්‍යාවක්. ඒක ඉතාම විශාල ගණනක් තියෙනවා. මොකද ඒක 2 3 4 5 6 7 නෑ 8ක් මං හිතන්න පුළුවන් 9 ඒ වගේ සාධක විශාල ගාණක් තියෙන ඉලක්කමක් තමයි 360 කියන්නේ. ඉතින් ඒක තමයි 300 ඒක වගේ 360 12න් බෙදන්න පුළුවන්. 360 12න් බෙදුවම 30 එනවා. එතකොට අපි දන්නවා 30 මේ කියන අගය ඒකෙන්ද තමයි විශේෂ වෙලා තියෙන්නේ. ඔය ජ්‍යොතිෂය වගේ කාරණාවලදී ඒ වගේ මාසෙට දින 30ක් ඇවිල්ලා තියෙන්නේ. ආසන්න වශයෙන් මාසෙට දින 30ක් ආවම මාස 12ක් තියෙනකොට දවස් 360ක් එනවා. ඉතින් ඒ වගේම 108 කියන අගයත් අපිට සාමාන්‍යයෙන් දකින්න ලැබෙනවා. 108 කියන අගය ලැබෙන්නේ මේ 12 සහ 9 ගුණාකාරයක් වීම නිසා වෙන එකක්. 12 10න් වැඩි කරොත් 120යි 9න් 108යි. ඉතින් මේ 108 කියන අගය ගොඩක් වෙලාවට එන්නේ ඒකත් ඔය බෙදා ගන්න ලේසි හේතුවක්. ඒ වගේම 9 කියන අගයේ විශේෂ එකක් තියෙනවානේ. ඒකට මම හිතන ප්‍රධානම හේතුව ජ්‍යොතිෂයේ මේ ග්‍රහයන් 9 දෙනෙක් සිටීම. ඒතකොට මේ ජ්‍යොතිෂීය ග්‍රහයන් කියනකොට පටල ගන්න එපා. මේ දැන් තියෙන ප්ලැනට් ඩෙෆිනිෂන් එක නෙමෙයි සයන්ස් වල තියෙන. මෙතන ග්‍රහ කියන්නේ අපි අහසේ තරු දිහා බැලුවම තරු සාමාන්‍යයෙන් එකිනෙකට
ඇත්තෙන් නෑනේ නැවරයින් තරු පන්තිය ගත්තොතින් අද එක හැඩයකට තිබිලා හෙට වෙන හැඩයකට යන්නේ නෑනේ එක තරු අතර තියෙන දුර වෙනස් වෙන්නේ නෑනේ හැබැයි ඒ තරු එහෙමම තියෙද්දි ඒ අතර ගමන් කරන ඕන මේකට කියන්නේ ප්ලැනට් කියලා. එතකොට ඒ අදහසින් ගත්තොතින් අපිට ඇහැට පේන ප්ලැනට් 7ක් තියෙනවා. ඒ ඉර හඳත් එක්ක. එතකොට මොකද අර ඩෙෆිනිෂන් එකත් එක්ක ගන්න ඕනේ ප්ලැනට් කිව්වම. ඒ ඩෙෆිනිෂන් එකත් එක්ක ගත්තාම ප්ලැනට් කියන ඩෙෆිනිෂන් එකට ඒ ටික අහු වෙනවා. ඒ වගේම රාහු කේතු කියන ගණිතමය ලක්ෂණ ටිකකුත් අහු වෙනවා. එතකොට ඒකම තමයි 9ක් එන්නේ. ඉතින් මම හිතනවා මේ ඉන්ට්‍රස්ටිං ෆැක්ට්ස් ටිකක් අලුත් අවුරුද්ද ලබන වෙලාවේ කිව්වේ. තව මේ වගේ නම්බර්ස් ෆැක්ට්ස් ගැන කතා කරන්න අහන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. මොකද සිංහල පැය සිංහල විනාඩි ගැන වුණත් මේ වගේ රසවත් කතා ටිකක් තියෙනවා. අපි සමහරක් විට ඉස්සරහ දවසකදී කතා කරලා බලමු.